අයියෝ දෙයියනේ අපි වටේ ගලව ගන්න හදන්න එපා. ගලව ගත්තොත් එහෙම කොහොමද මම කරන්නේ
මිසි මම මේ කතා කරන්නේ ගුල්පින්දලා. ඊය සතියේ මිසිලගේ වාට්ටුවේ ඉඳලා ටිකට් කපලා ගියේ මිසි. අර ඒ සීලවතියගේ මිසල ඔළුව ඔපරේෂන් එකක් කරේ. අනේ මිසි බලන්නකෝ මේ පොවන්න හදනකොට අම්මා බටේ ගලව ගන්න හදනවනේ. දැන් මේක කොහේ කිනවද කියලා මම නම් දන්නේ නැහැ. අනේ හාමිසි එනම් මේ අනේ මිසි ඒක නෙමෙයි මේ මුත්‍රා වගේ මුත්‍රා පොඩ්ඩයි යන්නේ මිසි ඒකේ පොඩ පාටක් වෙනස් වෙලා අනේ මිසි ඒකත් මොකක් හරි කියන්න පුළුවන්ද කරගන්න දෙයක් අනේ මිසි මුත්‍රා වටේ මාරු කරන්න එහෙම නෝ රෝහලට මෙන්න වෙයිද අපිට අනේ මිසි ඒක නම් ලොකු උදව්වක් මිසි අනේ මිසි ඒක නෙමෙයි මං ඊයර හොදනකොට පොඩි පිටිපස්සේ පොඩි ලපයක් වගේත් ඇවිල්ලා නේ මිසි අනේ හාමිසි එහෙනම් මම ෆොටෝ එකක් ගහලා එවන්නම් අනේ ලොකු උදව්වක් මිසි ගෙදරින් ඉඳන් මේ ෆෝන් එකෙන්ම හැමදේම කතා කරලා කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු උදව්වක් අනේ කොහොම ස්තුති මිසි ඒක නෙමෙයි මං ආයේ ඔළුවට කෝල් එකක් ගත්තට කමක් නෑ නේද අනේ ස්තුතියි මිසි එහෙනම්
අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ මේ සත්කාරයෙන් තමයි අපි සමන් සත්කාරය කියන්නේ. සීල කිව්වනේ වේදනාවට කියන අපි විශේෂයෙන්ම සැලකනවා. සමන් සත්කාරයෙන් අපි වේදනාවට දෙන්නේ මොනවද? ඒව දෙන විදිහ, ගෙදරදී කොහොමද බබා බලාගන්නේ? ඒ වේදනාව ගැන විතරක් නෙවෙයි. අම්මා කරදර වෙන්න දෙයක් නෙවෙයි. පෝෂණය ගැන තව ගොඩක් දේවල් ගැන අපි විස්තර කරලා දෙනවා. ඒක තමයි විස්තර. Surely
तुम हद की